වෙදවනි 1000ක් තියෙද්දි තියෙන පණ්ඩිතකමට ගිය ගොංගමනක් ගැන අද කියන්න ඕනට. අපි ගමන පටන් ගන්නකොටත් හිනග ගහ වහිනවා. අපි ඉස්සෙල්ලාම ගියේ අවකනට. අවකන පිළිම බලන්න. කුරුණෑගලට ගිහිල්ලා දඹුල්ල පාර අරගෙන ඉබ්බාගමුවෙන් හැරලා තමයි අපි ගියේ. පාර යනකොටත් සමහර තැන් ගම් වතුර දාන ගමන් තියෙන්නේ. අපිට ඕන උනේ කොහොම හරි අවකනට ගිහිල්ලා ගම් වතුර වැඩි වෙන්න කලින් ආපස්සට එන්න. නවත්තලා මේ අපි තල්ලු කරලා දෙන්න එතනින් මොනව කරගන්න. හරි. අනේ තැන්ක් යු නං. තල්ලු දාලා හරි. හැබැයි මගේ යනකොටම අපිට ෂොට් එක හම්බුණා. අපිට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ අය අපිට උදව් නොකළා නම්. ඕකටත් නේ මේ ගියර් එකට දාලා රේස් කරගෙන දිහා ගන්න වාහනේ. Can you film me? ඉතින් නැද්දි වැටුණා රායි. No, it should be okay. කොහමරි කරලා වතුරෙන් පැන්නට පස්සේ අපිට ඊළඟට හම්බුනේ මෙයාව. කොහමරි ගමේ සපෝට් කරපු නිසා අපිට පුළුවන් වුණා පාරක් හොයාගෙන ආයි ප්‍රධාන පාරට එන්න. අපිට වෙන පාරක් නෑ නේ යන්න. අපි අවකනට යන්නේ. මේක කොච්චර වෙලා ඉද්දනේ සුද්ධ කරන්නනේ. කපන ගමන් ඉන්න කට්ටිය. කට්ටිය කපන ගමන් ඉන්නේ නේ. කපන ගමන් ඉන්නේ දැන් මම වැටුණා විතරයි. වැටුණා විතරයි නේ. ඔය ළඟ පාරක් තියනවද? ළඟ පාරක් තියනවද ඔය? ඔතන ළඟ පාරක් තියනවද? යට වෙලා නැහැ නේ. කොතනින්ද? පිට්ටනියක් අහු වෙනවා. try එකක් දෙන්න. Maybe you can carry the whole tree. විදිහට කොහොම හරි වටී කරගිලා ආයි වැව් වටින් එන්න පුළුවන් පාරක් හොයාගත්තා. ඒ පාර වුණත් ඔයගලන්ට පේනවනේ. ටිකක් තත්ත්වේ නම් හොඳ මදි. නමුත් අපි කොහොම හරි කරලා try එකක් දුන්නා ආයි ප්‍රධාන පාරට වැටෙන්න. ටිකක් වෙලා ගියා. මොකද සමහර වාහන එරිලා පාර පටුයි. වාහන දෙකක් මාරු වෙන්න බෑ. ඉතින් ඔතන ඉස්සරහ යන ලොරිය අපිට hina වුණාට මොකද අපි මොඩේ වගේ මෙහෙ යනකොට ඒගොල්ලන් තීරුණා අපිට පාර පුරුදු නෑ කියලා. පස්සේ ඒගොල්ලෝ අපිට උදව් කළා පාර හොයාගන්න. ඒ වෙලාවෙත් ලොකු හුලඟක් තිබුණා. ඒ වගේම ෂණයකින් තෙත් වෙන්න නාගන්න පුළුවන් වැස්සක් තිබුණා. මට ඔයාලට කියන්න තියෙන්නේ අපි කරපු මේ මෝඩ් වැඩේ නම් ඔයාලා කරන්න එපා. මොකද කියලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියොත් ඔයගලන්ටම තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ අත්දැකීමත් නරකම නෑ. පරිසර සාධක එහෙම තුලනේ වෙන දිහා බලාගෙන ඉන්න එකත් වෙනම භාවනාවක් මචං. අපිට වම් පැත්තෙන් තියෙන පුරෝපු පස්. ඒක අපිට කිව්වේ ඉස්සරහ යන පොඩ්ඩෝ සෙට් එක. ඔනෝරෙඩිය අයින් කළොත් ඔන්න ඔය සීන් එක වෙනවා කිව්වා. හරියටම හරි. වාහනයකට ඉඩ දෙන්න ගිහිල්ලා. කුමාරි අන්තිමේ ප්‍රධාන පාරට ආවට තාම වැස්ස නම් ඉවර නෑ. හැමතැනින්ම වගේ පාරට වතුර දාන්න පටන් අරගෙන තිබුණේ. මේ වෙනකොටත් අපි යවුකනට ලං වෙලා තිබ්බ හින්දා අපි ආපස්ස ගැන හිතුවේ නෑ. අපි කොහොම හරි අවසානයේ අවුකන පිළිමේ වැඳගත්තා. අවුකන පිළිමේ සම්බන්ධයෙන් විද්වත් මත දෙකක් තියෙනවා. එකක් තමයි කිස්තු වර්ෂ 5 වන සියවසේ ධාතු සේන රජතුමා විසින් මේක නිර්මාණය කළා කියන එක. අනිත් එක තමයි කිස්තු වර්ෂ 8 වන සියවසේ හෝ 12 වන සියවසේ මේ ප්‍රතිභාව නිමා කරලා තියෙන්න ඇති කියන එක තමයි විශ්වාස කරන්නේ. අවුකන පිළිමය
අඩි 42ක් පමණ උසයි. අභය මුද්‍රාවෙන් හා හිටි සමබංග ඉරියව්වෙන් නෙළුම් පද්මයක් මත අවකන පිළිම වහන්සේ වැඩ සිටිනවා. සිවුරෙහි තනි රේඛා රැලි මතුවෙන ආකාරයට ඒකාංශ පාරූපණයෙන් අඳනකඩේ පවා පෙනෙන ආකාරයට සියුම්ව නිර්මාණය කරලා තියෙනවා. අක්බඹරු හිසකෙස් හා හිස මුදුනේ දල උෂ්ණයක් මතු කර තිබෙනවා. අවකන බුදු පිළිමේ ප්‍රතිමා ලක්ෂණ අනුව එය දීපංකර බුදුන් වහන්සේ නිරූපණය කරන මහායාන බුදු දහමේ අභයගිරි සම්ප්‍රදාය අනුව ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී හෝ ඊට පසුව ඉදි කරන්නට ඇති බව තමයි ප්‍රධාන මතය. ඔය පේන්නේ කලාවැව. එයා අපිට නම් ඇතුල් වෙනකොටම සැර දාලා ඇතුළට ගත්තේ. අවකන පිළිම වහන්සේත් වැඳ පුදාගෙන ඉතින් අපි පිටත් වුණා බස්සට එන්න. දැන් වතුර හොඳටම වැඩි. ටිකක් කල්පනා කර කර හිටියා. ඉඳලා වැඩි අතහැරියේ නැහැ ඉතින්. කොහොම හරි අපි කුරුණෑගලට පැන්නා. ඊට පස්සේ අපි පිටත් වුණේ නුවර යන්න. එකම දවසේ මෝඩ වැඩ දෙකක් අපිට එච්චර හිතුන්නේ නැහැ. ස්වභාවික පණිවිඩ ගොඩක් අපිට ආවට අපි එකක්ව හරියට ග්‍රහණය කරගත්තේ නැහැ. මෝඩියෝ ඩබල් වගේ අපි දෙන්න ගියා නුවර. ගිහිල්ලා අපිට දැන් එන්න දැනක් නැහැ. ගැටඹේ ඔය පේන්නේ ඔයගලන්ට. මචං ගැටඹේ අඩි 4-5ක් විතර ඒ වෙනකොට දාලා ඉවරයි. මහවැලි ගඟ උතුරනවා. අපි ඊට පස්සේ try කළා ආයි කුරුණෑගල පාරෙන් ආපස්සට එන්න. බලන්නකො ඊට පස්සේ වෙච්ච දේවල්. අපි කොහොම හරි කිලෝමීටර් 14ක් විතර පල්ලම් බැහැගෙන නියන්ගොඩ හරියට ආවා. එතනින් එහාට අපිට යන්න පුළුවන්කමක් තිබුණේ. අපි එදා රෑ එතන තමයි නතර වුණේ පාරේ. වෙන කරන්න දෙයක් අපිට තිබුණේ. එදා රැත් එළි වෙනකම්ම හොඳටම වැස්ස. පන බහේ ගෙහි ගෙහි හිටියා. උදේ 5ට විතර පොලිසිය මහතුරු ඇවිදිලා JCB දාලා පාර ක්ලියර් කරන්න පටන් ගත්තා. එතුමලට පින් සිද්ධ වෙන්න ඒ මහන්සි ප්‍රතිඵලයක් විදිහට අපි ආවා ගලගෙදරට. ගලගෙදරින් නම් අඩියක්වත් යන්න බෑ. කිලෝමීටර් 2-3ක් විතර ගස් කඳු ඔක්කොම පාරේ. ඊට පස්සේ පොලිසිය මහත්තුරු අපිට පෙන්නුවා පාරක් ගලගෙදරින් හැරිලා 9 කනුවට වැටිලා එතනින් මාවතගමට එන්න පුළුවන්කම හම්බුණා. ඊට පස්සේ තමයි අපි හයිවේ එකට දාගෙන මීරිගමින් එක්සිට් උනේ. එතනින් එහාට ඇත්තරම අපිට ගැටලුවක් වුණේ. අපි පස්සයාලට ඇවිල්ලා පස්සයාලෙන් කොළඹ පාර අරගෙන අපි ආවා. වෙල් පිරීලා තිබුණා. මරබය මේ වෙනකොට හොඳටම දැනිලා තිබුණා. කඳු නාය යනවා බලාගෙන මිදලා. ඉතින් ඒ නිසා ඇත්තරම වීඩියෝස් ඒ ෆීලින් එකත් එක්ක අරගෙන තිබුණේ. ඔක තමයි දවස් 2 ස්ටෝරි එක. මම මේකෙන් ඔයගලන්ට දෙන්න හදන මැසේජ් එක තමයි මචං weather reports තියෙනවා නම් මෙහෙමයි කියලා මේ වගේ අත්හදා බැලීම් නම් කරන්න යන්න එපා.